තෙරුවන් සරණයි අපේ හාමුදුරනේ. මට කියන්න පුළුවන්ද මේ පන්සල ගැන පොඩ්ඩක් විස්තර ටිකක්? අපේ මේ පන්සල මේ 94 විතර වගේ තමයි ආරම්භ කරලා තියෙන්නේ. ඒවකට හිටපු පුතුන් වහන්සේලා දුක්කරතා තියෙන හින්දා මේ බැහැර වෙලා කෙනා වැඩිලා නැහැ පන්සලේ. මම දැන් අවුරුදු 24ක් වෙනවා මේ පන්සලේ. ඉතින් බොහෝම අමාරුවෙන් තමයි මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. ඔව්. බොහෝ තැන්පත් කරන, කුලී වැඩ කරන. එතකොට ඔබ වහන්සේ පමණයි මේ පන්සලේ රැඳී සිටින්නේ? ඔව්. පවුල් කීයක් පමණ ඉන්නවද අපේ හාමුදුරනේ මේ පන්සලේ? පවුල් 100කට ආසන්න පිරිසක් පවුල් ඉන්නේ. 100කට ආසන්න. ඔව්. තාමත් ගොවිතැන් කරන. ගොවිතැන් කරන. එතකොට අපේ හාමුදුරනේ දැන් මේ කියලා තියෙනවා අර විහාර ගයක් මගේ හිතන්නේ හදන්න නැති. ඔව් සංඝාවාසී. දැන් මේක මහවැලි කොටස් එක කබලන් වෙලා තියෙන්නේ. ඔව්. ඉරාපත් වෙලා භික්ෂුන් වහන්සේ නමකට ඉන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඉතින් අපි අත්තිවාරමක් දාමින් ඔය පවතිනවා. මේකටත් ඉතින් තාම හරියටම වැඩ කටයුතු කරගන්න ක්‍රමයක් නැහැ. එහෙම නතර වෙලා තියෙන්නේ දැන්. මුදල් අපස් මුදල් අපහසුතාවය තියෙන හින්දා. කිසිම ආධාරයක් ආචාර්යයන් හම්බෙලා නැහැ මේ දක්වා. ඔව්. කිසිම ආකාරයෙන් මුකුත් හම්බ වෙලා නැහැ. අපු බලාපොරොත්තු වෙනවා ඉතින් අපේ දේශ රටවල් වලින් බෞද්ධ පින්වතුන් අවුල් හෝ කැමැත්තෙන් අපි ආරාධනා කරමු අපේ ඉන්නවනේ විදේශ රටවල ඉන්නවා අපේ පින් කැමති නේද? හෝ සියලුම දෙනාට ආධාරයක් උපකාරයක් කරන්න මේ පන්සල තියෙන්නේ තලාව ජයකක හන්දියේ ඉඳලා කිලෝමීටර 4ක් විතර එන්න ඕනේ නේද අපේ හන්දොර? 8ක් වෙනවා. 8ක්. හෝ 8ක් එනකොට තමයි තියෙන්නේ කිසිපතනාරාමේ නේ. RF 11 මහවැලි තැන්න කියලා කියන්නේ. ඔව්. අපේ හාමුදුරනේ ඔබ වහන්සේව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් එහෙම තියෙනවා නම් තියෙනවා. කරා අපිට කට්ටියට දැනව. 074යි 054යි 87යි 52. අපේ ඔබ වහන්සේගේ නම කීමටත් අවසරයි. මේ මගේ නම ලුක්කුඹුරේ ධම්මරතන ලොක්කුමේ. විහාරාධිපති. අපේ යාළුවන්ට කියනවා අපේ Facebook ඉන්න කට්ටිය දැන් කියනවා අපේ හාමුදුරුවන්ව සම්බන්ධ කරගෙන මේ පන්සල දියුණු කියන්නේ උදව් උපකාරයක් කිරීමට කාරුණික වෙන ලෙස ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔබට මේ බලාගන්න පුළුවන් මේ පන්සලේ වීඩියෝ එකක් මේ මන් දාලා තියෙනවා. ඒකත් බලන්න පුළුවන්. අපේ හාමුදුරනේ අවසාන වශයෙන් මොකක්ද ඔබ වහන්සේට කියන්න තියෙන්නේ? මම බලාපොරොත්තු වෙන මේ සංඝාවාසී ඉදි කර ගැනීම සඳහා ඒ බෞද්ධ පින්වතුන් උදව්වක් උපකාරයක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඔබ වහන්සේ ඒ වගේම අසනීපද ඉබරත්ම පසු වෙනවා. කොහොම නමුත් ඉතින් අනාගත පරපුරට උතුම් වහන්සේලාට වැඩහිඳීමට අත්‍යවශ්‍ය කරන විදිහට මේ විහාරස්ථානය වැඩි දියුණු කිරීම තමයි අරමුණ. එහෙනම් සියලු දෙනාට තෙරුවන් සරණයි.